ජුනි මාසයේ පුරාවට මේෂ ලග්න හිමියන්ගේ දෛවය විසඳන හැටි සවිස්තරාත්මකව අද කතා කරමු. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති අවිශ්වාසවන්ත පරිසරය සහ බාධාවන් ඉවත් වෙලා ඔබේ දක්ෂතාවලට ඉහළ නිලධාරීන්ගේ සැබෑ ඇගයීම හිමි වෙනවා. ඒ වගේම තමයි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීමට ජුනි මුල් සති දෙක ඇතුළත ඉතාමත් සුබ පසුබිමක් සකස් වෙනවා. විදේශගත වීමට හෝ විදේශීය සමාගම් සමග සම්බන්ධ වී වැඩ කිරීමට උත්සාහ කරන මේෂ ලග්න හිමියන්ට බලාපොරොත්තු නොවූ සුබ පණිවිඩයක් ලැබෙන්න නියමිතයි. ධන වාසනාව ගැන කතා කරොත් එහෙම සිකුරු ග්‍රහයා ඔබේ දෙවැන්නේ බලවත් සිටීම නිසා ජුනි මාසය පුරාම මුදල් හිඟකමකින් තොරව කටයුතු කිරීමට වාසනාව හම්බ වෙනවා. කාට හරි දීලා අමතක කරලා තිබුණු මුදලක් හෝ නොලැබේ යයි සිතූ ණයක් නැවත ඔබේ අතට හම්බ වෙනවා. ආදායම් මාර්ග සරු වුණත් මාසයේ මැද භාගයේදී පවුලේ කටයුත්තක් හෝ ගෘහස්ත භාණ්ඩ වෙනුවෙන් විශාල මුදලක් වැය වීමට ඉඩකඩ පවතිනවා. අවිවාහක අයට පවුලේ වැඩිහිටියන්ගේ සම්පූර්ණ ආශිර්වාදය ඇතිව ඉතාමත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක මුණ ගැසීමේ වාසනාව පවතිනවා. කලක් තිස්සේ තිබිච්ච පවුල් ආරවුල් සහ සැක සංකා දුරු වී අඹු සැමි සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් වෙනවා මේ ජූනි මාසයේ. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරොත් එහෙම ලෙඩ රෝග වලින් පැවති නිදන්ගත රෝගාබාධ වලින් සුවය ලැබීමට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර මතු වෙනවා. ඒ වගේමයි උෂ්ණාධික රෝග සහ හිසේ කැක්කුම් පිළිබඳව මාසයේ අගදී මදක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් කියන්න ඕනේ ජූනි 15 පස්සේ ඔබේ කේන්තියාම්‍ය ස්වභාවය තරමක් වැඩි නිසා ක්ෂණික කෝපය නිසා හදාගත්ත ව්‍යාපාරික සම්බන්ධතා හෝ පවුලේ මිත්‍රත්වය බිඳී යාමට ඉඩ නොදී ඉවසීමෙන් මේ ජූනි මාසය පුරාවට කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම තමයි සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම ආගමික වත්පිළිවෙත් වලට මුල් තැන දෙන්න. රතු හෝ සුදු පැහැති ඇඳුම් ආයිත්තම් වැඩිපුර භාවිතා කරන්න. උදෑසන අවදි වූ සැනින් මව්පියන් හෝ වැඩිහිටියන් වන්දනා කර දවස අරඹන්න. ඔබ මේෂ ලග්න හිමියෙක් නම් මේ ජූනි මාසයේ ඔබේ බලාපොරොත්තු කමෙන්ට් එකකින් අපට කියන්න අමතක කරන්න එපා.